වාහන වලට LC ඇරලා කියලා. ඒකට උත්තරයක් දෙනවා. චෝදනාවට ප්‍රතිචාරයි දෙකම අපි ගමු අද. අධිභාරයට කලින් වාහන 4000කට LC ඇරලා සුජිත් තේවාජුලිගේ අංජුල මහීකේ කෙලියන්. කවුද තොරතුරු පිට කළේ? මේවට කියන්නේ සංවිධානාත්මක අපරාධ. මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මැති සභාවේදී ප්‍රශ්න කරනවා. ආනයන වාහනවලට අධිභාරය ගහන්න පෙර ජනපතිගේ ගජමිතුරන් වාහන 4000කට ණයවර ලිපි විවෘත කරගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් පාර්ලිමේන්තුවේදී චෝදනා කරනවා. මේවට කියන්නේ සංවිධානාත්මක අපරාධ බවයි ඔව් කියන්නේ. සෙනසුරාදා අධිභාරයේ ගැසට් එක ගහනවා. ඒක ගහනවා කියලා පිරිසක් කලින් දැනගත්තේ කොහොමද? ගැසට් එකට කලින් 15 වෙනිදා එක දවසට වාහන 1782කට ණයවර ලිපි නිකුත් කරලා තිබෙනවා. මේවා අලුත් වාහන. රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ඉන්න අය මෙතන ඉන්නවා. මේවට කියන්නේ සංවිධානාත්මක අපරාධ තමයි කියලා දැවන්ත චෝදනාවක් මුජිබුර් රහ්මාන් මැති සභාවේදී කරනවා. ඒ සඳහා මුදල් නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදීම උත්තර දෙනවා. වාහන වලට ණයවර ලිපි 4000ක් විවෘත කළයි කීම බොරුවක්. අංජුල මහීක සුජිත් තේවාජුලිගේ එක්ක වාර්තා කරන්නේ. වාහන සඳහා අධිභාරයේ පැනවීමට පෙර දින ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බවට කරන චෝදනාව සාබද්ද බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. එම චෝදනාව මිත්‍යාවක් මෙන්ම වැරදි තොරතුරක් බවද අමාත්‍යරයා කියනවා. අදාළ තීන්දුව ගත්ත මැයි මාසයේ 15 වෙනිදා වාහන 4000ක් ගෙන්වූ බවට චෝදනාවක් එල්ල වුණා. අදාළ තොරතුරු එළියට ගිහිල්ලා හොරකමක් වංචාවක් සිද්ධ වුණායයි චෝදනා කෙරුණා. ඒ සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. වැරදි තොරතුරක්. මැයි මාසයේ 15 වෙනිදා ලංකාවට ආවේ වාහන 1782ක් පමණයි. මේ දත්ත අප සතුව තිබෙනවා. 15 වෙනිදා ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කර තිබුණේ ඩොලර් මිලියන 23.71ක් පමණයි කියලා වැඩිදුරටත් වාර්තා කරනවා. ආයෙ වෙනස් වෙන්නේ නැහැනේ අනිල් ජයන්ත වාගේ කතාව. ඔයාගේ ප්‍රකාශය හරිද? ඔයා කියන්නේ මේක බොරුවක් කියලානේ. එහෙනම් ඒ මතෙම ඉන්න. හැබැයි මේක ඇත්තක් වුණොත් අර මුජිබුර් කිව්වා වගේ මේක සංවිධානාත්මක අපරාධයක් බවට පත් වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා නේද කියලා උත්තර දෙන්නට ඕනේ. මෙහෙම ණයවර ලිපි නිකුත් වෙලා තිබෙනවා නම් කියන්නේ චෝදනාව එල්ල වෙන්නේ එක තැනකට 3500ක්, තව තැනකට 500ක්, දෙකටම 4000ක් කියලා. එතකොට එහෙම විවෘත වෙලා තිබුණා නම් ඔයා කියනවා ඒක බොරුවක් කියලා. ඔයා කියනවා නම් ඔයානේ දන්නේ. හැබැයි ඒක ඇත්තක් බවට පත් වුණොත් අද ඩොලරය ඇත්තටම මේ පැත්තෙන් ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. මේ තරම් ඩොලරයේ කඩා වැටීමකට ලක්වන්න ඊයේ නෙමෙයි පෙරේදා 332ක්, ඊයේ වෙනකොට 300 සභාවෙන්න කලින් දවසේ 332ක්, පෙරේදා 342ක්, ඊයේ 354ක්. මේ විදියට දවස් දෙකක් ඇතුළත රුපියල් 22කින් ඩොලරය ඉහළ යන්න සහ රුපියල කඩාගෙන වැටෙන්න මොකද්ද හේතු වුනේ කාරණාව? මේ නොවේ නම් ඒකත් පැහැදිලි ලෙසම අනාවරණය කළ යුතුයි. යම් හේකින් මේ කාරණාව අදාළ ලේඛනත් එක්ක ඔප්පු වුණොත් මොකද වෙන්නේ? අරේ භාණ්ඩාගාරේ හැකරුන් පැන්නා. හැකරුන් භාණ්ඩාගාරයට කෙලියා ඩොලර් මිලියන 2.5කට සෙල්ලම් ගාණක් නෙවෙයි. කවුද වගකීම බාරගත්තේ? අනිල් ජයන්ත කවුද ඉල්ලා අස්සුනේ? එතකොට යම් හේකින් ඔබ බොරුවක් කියන මේ කාරණාව ඇත්තක් බවට යම් හේකින් විපක්ෂය ඔප්පු කළා පෙන්නුවොත් මොකද කරන්නේ? කවුද අස් වෙන්නේ? වගකීම බාර ගන්න. දැන්ට විශ්වාස කරන්නම් ඔයා කියනවා නම් ඒක බොරුවක් කියලා. ඊට